Hi, welcome back to my YouTube channel. ඉතින් කොහොමද? ඔයාලා හැමෝම හොඳින් කියලා හිතනවා. ඉතින් අද තවත් අලුත් vlog එකක් අරගෙන තමයි ආවේ. මේ vlog එක අපේ මෙන්න මේ ඩියෝ රටන ටිකක් විශේෂයි. විශේෂයි කියන්නේ මේ අපි ගිය ගමන එයා පළවෙනි පාරට තමයි දුර ගමනක් ගියේ මේ විදිහට. ඉතින් දැන් එයාට අවුරුදු 2ක් වෙනවා. හැබැයි මේ ගමන ගියේ නම් එයාට අවුරුදු 2ක් වෙන්න කලින්. ඉතින් ඔය ගමන එයාට ටිකක් විශේෂයි. හරි. ඉතින් මට හිතුණා මේ vlog එක ඔයාලත් එක්ක share කරගන්න ඕනේ කියලා. දිගටම vlog එකත් එක්ක ඉන්න. අපි කොහෙද ගියේ? අපි මොකද කරේ? We are going Candy. පුළුවන්. Say Candy. Say Candy. ඉතින් මේ ගමන ගියේ අපේ ගෙදර අම්මා තාත්තා මම නංගි අපේ මාමා එතකොට අපේ මල්ලිගේ වයිෆ් ගියා එතකොට අපේ ඩියෝර බබා ගියා එතකොට නංගිලගේ අම්මයි තාත්තයිත් ගියා අතරමැදදී ඔන්න ඒ විදිහට වඳුරක් දැක්කා ඉතින් මේ වගේ අවස්ථාවක් තිබුණා දැන් මේ vlog එක බලනකොට එයා දැක්කොත් මට අනිවාර්යෙන් බයිනවා එයි මේක දැම්මේ කියලා ඒ වුණාට ඉතින් මට ඒක දාන්න හිතුණා වැවරවුම. ඉතින් ගොඩක් අයගේ ගොඩක් ලස්සන මතක තියෙන තැනක් තමයි මේ නුවර වැවරවුම කියන්නේ. මගේ ජීවිතේ නම් ඇත්තටම එහෙම වැවරවුමත් එක්ක සම්බන්ධ මතක මොනවත් නැහැ. හැබැයි ගොඩක් අය ආස කරන තැනක් තමයි මේ නුවර වැවරවුම කියන්නේ. හරිම ලස්සන සුන්දර තැනක් නිසා වෙන්නේ නැති සමහර අයගේ ආදර කතා ඇති වෙන්නේ ආදර කතා නැති වෙන්නේ ඔන්න ඔයගේ සිද්ධවීමුත් මේ නුවර වැව ගාවදී වෙනවා ඉතින්. හරිම ලස්සන තැනක් හැමෝටම නැතත් සමහර අයට ලස්සන මතක තියෙන තැනක් තමයි මේ වැවරවුම කියන්නේ. ඉතින් මට හිතුණා මගේ මේ vlog එකටත් මේ වැවරවුමේ මේ කොටස එකතු කරන්න ඕනේ කියලා. ඒක ඇත්තටම දකිද්දී වීඩියෝ කරන වෙලාවට වඩා දැන් මේ වොයිස් කරන වෙලාවේදී හරි ලස්සනක් මට දැනුණා ඒකේ. මම මේක වීඩියෝ කරගත්ත එක හොඳයි කියලා හිතුණා ඇත්තටම. ඉතින් වැවරවුමේ සුන්දර මතක ඔයාලටත් ඇති. සමහර විට ඒවා සුන්දර නොවෙන්නත් පුළුවන්. අමිහිරි මතක වෙන්නත් පුළුවන්. කමක් නැහැ. ඔයාලගේ මතක මගෙත් එක්ක බෙදාගන්න. පහලින් කමෙන්ට් කරගෙන යන්න. ඉතින් අපි වැවරවුම වටින් ඔහොම ගිහිල්ලා ඊළඟට ගියේ මාලිගාවට යන්න. ඉතින් මෙයාව චුට්ටක් බිමින් තියන අමාරුයි ටිකක් අවුවක් තිබුණා. ඒ නිසා යාව පොඩ්ඩක් දුර වඩාගෙන ගියා. හැබැයි ටිකක් දුර ගියාම යාම බහින්න ඕනේ කිව්වා. ඉතින් ඒක නිසා ඊට පස්සේ බැහැලා යා තනියමත් ගියා මෙන්න මේ විදිහට. ඒක යාට හරි ඇත්තටම හරි විනෝදජනකයි. එයා මේ වගේ ගමනක් ගිය පළවෙනි පාර නිසා වෙන්නේ නැති. එයා ඒක හරි ලස්සනට එන්ජොයි කරනවා. ඉතින් ඔන්න ඔය විදිහට අපි කට්ටියම මාලිගාවට ගියා ඊළඟට. Baba, come, Baba. නුවරේන අපි හැමෝම මුලින්ම මාලිගාවට තමයි යන්නේ. ඉතින් මාලිගාවට ගිහිල්ලා ඊට පස්සේ තමයි අපි නුවරවට තියෙන අනිත් දේවල් Ya. Ya, jangan படிப்பேன் lagi dua lagi lah. Dua lagi.
අපි ඊළඟට ඉතින් මාලිගාව ඇතුළට ගිහිල්ලා මාලිගාව ඇතුළේ මල් පූජා කරලා අපි ගාථා කියලා තමයි ඊට පස්සේ එළියට ආවේ. ඉතින් ඒ වැඩ ටිකට අපිට ටිකක් වෙලා ගියා. මොකද පුංචි ඩියෝරා තැන් තැන් වල නැවතෙනවා. එයා දේවල් බලනවා. එයත් ඒවා අලුතෙන් අත්දැකීමකට එකතු කරගන්නේ. ඒක නිසා ඉතින් අපි චුට්ටක් හිමීට ඇතුළේ ඇවිද එයත් එක්ක ගියා. ඊට පස්සේ අපි මල් පූජා කරලා ගාථා කියලා තමයි එළියට ආවේ. ගාථා කියලා ඉවර වුණාට පස්සේ අපි ඊළඟට බුදුමැදුරට තමයි ගියේ. බුදුමැදුර වන්දනා කරලා ඊට පස්සේ අපි පහන් පත්තු කරලා කෞතුකාගාරයටත් ගියා. ඔන්න ඔය ටික තමයි අපි ඊළඟට මාලිගාවේ බැලුවේ. ඉතින් ඔය ටික බලලා ඉවර වෙලා අපි ආපහු මාලිගාවෙන් එන්න පිටත් වුණා. අපි මාලිගාව වැඳලා ඉවර වෙනකොට දවල් 1:00 විතර වුණා. ඉතින් ඒ වෙනකොට අපි හැමෝම බඩගින්නේ හිටපු නිසා අපි හිතුවා දවල් කෑම පේරාදෙණිය ගාඩන් එකේ ඉඳලා ගන්නවා කියලා. ඒක නිසා අපි ඊළඟට ආවේ පේරාදෙණිය ගාඩන් එකට. පේරාදෙණිය ගාඩන් එකට ඇවිල්ලා අපි මුලින්ම කළේ දවල් කෑම ගත්තා. දවල් කෑම අරගෙන ඉවර වෙලා ටිකක් මහන්සි නිසා බිම ඉඳගෙන හිටියා හොඳට ගාඩන් එකට වෙලා. හැබැයි අපි ගාඩන් එක බලන්න යන්න කාටවත් ලොකු උවමනාවක් තිබුණේ නැහැ. මොකද හැමෝම චුට්ටක් මහන්සියි කිව්වා. ඒක නිසා අපි ගාඩන් එකේ ඉඳගෙන ඉඳලා එතන පොඩි වෙලාවක් කාලය ගත කරලා අපි ආපහු ගෙදර එන්න පිටත් වුණා. ඉතින් ඔන්න ඔය විදිහට තමයි අපේ නුවර ගමන අවසන් වුණේ. ඉතින් මම දැන් ඔයාලට කියන්නම්කෝ අපි නුවර එන්න හේතුව මොකක්ද කියලා. නුවර එන්න හේතුව උනේ අපේ නංගිගේ බලාපොරොත්තුවක් ඉෂ්ට වුණා. එයාගේ හිතේ තිබුණ ලොකු බලාපොරොත්තුවක්. ඉතින් අන්නේ බලාපොරොත්තු ඉෂ්ට වුණාට පස්සේ එයා හිතාගෙන තිබුණා නුවර එනවා කියලා. ඉතින් ඔන්න ඔය හේතුත් එක්ක තමයි අපි නුවර එන්න තීරණය කළේ. ඔයාටම තාට වෙනකන් කයිද දන්නේ. ඔන්න ඔය විදිහට පේරාදෙණි ගමනෙන් පස්සේ අපේ නුවර ගමන අවසන් වුණා. ඔන්න ඔය පුංචි බලාපොරොත්තු ඉෂ්ට වීමත් එක්ක අපි මේ ආපු නුවර ගමන අපි ගොඩාක් රස වින්දා. ඉතින් ඔයාලටත් ඒවැ පුංචි මතක ටිකක් මම ওই විදිහට එකතු කරා. තවත් අලුත් vlog එකක් අරගෙන එනකම් ඔයාලා හැමෝටම සුබ දවසක් වෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා. ගිහින් එන්න පරිස්සමින් සතුටින් ඉන්න.
ඔබාදහමට නොවන අවනත ලොවේ කිසිවක් නෑ සොබාදහමට නොවන අවනත ලොවේ කිසිවක් නෑ ලොවේ පැරදුම මිසක කිසිදා ලැබූ දිනුමක් නෑ